අයිබෝන් කියලා පිළිගන්නවා අදත් යටිහිතෙක් එකතුණු ඔයාට ලංකාවේ වගේම මුළු ලෝකෙම සිදුවන සමහර අභිරහස් ඝාතන සහ මිනිමැරුම් ගැන ඔයා දැන සිටියත් මේ වගේ මිනිමැරුමක් ගැන ඔයා කවදාවත් අහලා නැතුව ඇති. මොකද මේක මොන හිතකින් කළාද කියලා හිතන්නවත් අමාරුයි. මේ වෙනකොට වයස අවුරුදු 18ක් වන චන්ද්‍රිකා චෞධරි කියන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බනස්කාන්ත නම් ප්‍රදේශයේ දන්ටියා ගම්මානයේ ජීවත් වුණු දක්ෂ සහ රූමත් තරුණ ගැහැණු ළමෙක්. නමුත් 2025 ජූනි මාස 24 වන දින ඇය එකවර මිය යනවා. ඒ මියාමට මොහොතකට පෙර ඇගේ ආදරවන්තයා වන හරේෂ් චෞධරියට කෙටි පණිවිඩයක් එවනවා. මාව බේරගන්න ලෙසට. නමුත් ඔහුට ඇයව බේරා ගැනීමට හැකිවන්නේ නැහැ. ඉතින් මේ අහස පොළොව නුහුරන අපරාධය සිදු වුණේ කොහොමද? අපි බලමු යටිහිතේක කතා කරලා. වයස අවුරුදු 18ක් වන චන්ද්‍රිකා චෞධරිගේ අපි චන්ද්‍රිකා කියමු. ඉතින් චන්ද්‍රිකාගේ මව වෙන්නේ සෙන්දා චෞධරි. ඇගේ පියා සේදාබායි පටෙල්. ඉතින් චන්ද්‍රිකා කියන්නේ කුඩා කල සිටම ඉතා දක්ෂ ළමයෙක් ලෙසටයි සැලකෙන්නේ. ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු NEET යන විභාගය කිරීමට සැරසෙනවා. ඒ සඳහා ඇය 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මෙම විභාගයට මුහුණ දීම සඳහා පලන්පුර යන ප්‍රදේශයේ නේවාසිකාගාරයකට යනවා. මෙම කාල සීමාවේදී ඇය වඩ්ගම්බා ප්‍රදේශයේ ජීවත් වූ හරේෂ් චෞධරි යන පිරිමි ළමයා සමග ආදරයෙන් බැඳෙන්න ගන්නවා. ඉතින් මේ සම්බන්ධ දෙදෙනා තම පවුලට හොරෙන් කරගෙන යන්න හැදුවත් ඒ ලේසි වෙලා නැහැ. කෙසේ නමුත් චන්ද්‍රිකා මෙම NEET විභාගය හොඳින් ලියලා එයින් ලකුණු 478ක් ලබාගෙන තියෙනවා. නමුත් ටික කාලයක් යන විට චන්ද්‍රිකාගේ ගෙදරින් හරේෂ් සමග ඇති මේ සම්බන්ධය දැනගන්නවා. ඒ දැනගත් වහාම චන්ද්‍රිකාගේ දෙමව්පියන් මෙන්ම පවුලේ නෑදෑයින් ඇයගේ අධ්‍යාපන කටයුතු නවත්වමින් නැවත නිවසට පැමිණෙන ලෙස කීපතාවක්ම ඇයට පවසා තියෙනවා. මොකද ඔවුන් කිසි කෙනෙක් හරේෂ් සමග ඇති මේ සම්බන්ධයට කැමති වෙලා නැහැ. ඊට හේතුව වෙලා තිබෙන්නේ එම ප්‍රදේශවල ඇති කුල භේදයයි. තම දෙමව්පියන් ඇයට නැවත නිවසට පැමිණෙන්න කියා කොපමණ කීවත් ඇය නැවත නිවසට ගොස් නැහැ. නමුත් 2025 මැයි මාසයේ ඇගේ පවුලේ විවාහ මංගල්‍ය උත්සවයකට චන්ද්‍රිකාට ආරාධනා ලැබෙනවා. ඒ අනුව චන්ද්‍රිකා එම විවාහ මංගල්‍ය උත්සවයට යාම සඳහා පිටත් වෙනවා. නමුත් මෙම උත්සවයට ගිය චන්ද්‍රිකාට නැවත පලන්පුරට යාමට ඇයගේ දෙමව්පියන් මෙන්ම පවුලේ නෑදෑයන් ඉඩ ලබා දීලා නැහැ. ඔවුන් පවසා ඇත්තේ ඇයට වෙනත් කෙනෙකු සමග විවාහයක් කර දෙන ලෙසටයි. ඒ සඳහා ඔවුන් ඇයගේ විවාහය පිළිබඳ සාකච්ඡා පවා කර තිබෙනවා. කෙසේ නමුත් හරේෂ් සමග ආදරයෙන් බැඳුණු චන්ද්‍රිකා මෙම විවාහයට කොහෙත්ම කැමති වී නැහැ. ඒ නිසා ඒ ගැන බියටපත් ඇය ඇයගේ පෙම්වතා වන හරේෂ්ට කෙටි පණිවිඩයක් යවමින් කියන්නේ ඇයව වහාම ඔහු ළඟට රැගෙන යන ලෙසටයි. ඒ අනුව 2025 ජූනි මාස 4 වන දින හරේෂ් චන්ද්‍රිකාව හොර රහසේම අහමදාබාද් වෙත රැගෙන යනවා. එහිදී ඔවුන් දෙදෙනා මංගල ගිවිසුමක් අත්සන් කර නැවත මධ්‍යම ප්‍රදේශ සහ රාජස්ථාන වලට ගොස් තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා එකට ජීවත් වීමේ අරමුණින්. කෙසේ නමුත් මේ දැනගත් චන්ද්‍රිකාගේ දෙමව්පියන් වහාම මේ බව පොලිසියට පැමිණිලි කර තිබුණා. ඔවුන් පොලිසියට කියා තිබුණේ දෙමව්පියන් නිවසේ බැහැරව සිටියදී තම දියණිය නිවසින් අතුරුදහන්ව ඇති බවටයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය 2025 ජූනි මාස 12 වන දින රාජස්ථාන වල සිටදී චන්ද්‍රිකා හා හරේෂ්ව අල්ලගෙන තිබෙනවා. ඉන්පසු පොලිසිය වහාම චන්ද්‍රිකාව ඇයගේ දෙමව්පියන්ට බාර දී හරේෂ්ව අත්අඩංගුවට රැගෙන බන්ධනාගාරගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ. නමුත් 2025 ජූනි 21 වනදා හරේෂ් බන්ධනාගාරයෙන් නිදහස් වෙන්නේ කෙසේ හෝ තම පෙම්වතිය වූ චන්ද්‍රිකා සමග එකට ජීවත් වීමේ අරමුණින්. බන්ධනාගාරයෙන් නිදහස් වූ වහාම ඔහුගේ දුරකථනය රැගෙන චන්ද්‍රිකා ගැන තොරතුරු සෙවීමට උත්සාහ කරලා තියෙනවා. එහිදී ඔහුගේ දුරකථනයේ සියලු තොරතුරු ඉවත් කර ඇති බවට වැටහෙන්න හරේෂ්ට වැඩි වෙලාවක් ගොස් නැහැ. නමුත් ඔහු තම ඉන්ස්ටාග්‍රෑම් ගිණුම පරීක්ෂා කිරීමේදී තම පෙම්වතිය වූ චන්ද්‍රිකා එමන ලද පණිවිඩ කීපයක්ම දැක තිබෙනවා. එම පණිවිඩවලදී ඇය ඒවා තිබුණේ මාව අරගෙන යන්න. එසේ නොවුනොත් මගේ පවුලේ අය මගේ අකමැත්තෙන් මාව විවාහ කර දෙවි. එම විවාහයට අකමැති වුණොත් ඔවුන් මාව මරා දමයි. අනේ මාව බේරගන්න ලෙසටයි. මෙම පණිවිඩය දුටු හරේෂ් වහාම මේ ගැන පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒ අනුව ඔහු මේ සම්බන්ධව ගුජරාට් මහා අධිකරණයේ හබයාස් කෝපස් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ අනුව ජූනි මාස 27 වන දින ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හරේෂ්ට නියෝග ලැබිලා තියෙනවා. නමුත් හරේෂ් තම පෙම්වතිය වෙනුවෙන් පොලිසියට පැමිණිලි කරගත උනේ එක් දවසක් පමණයි. ඔහුට දැනගැනීමට ලැබෙනවා තම පෙම්වතිය වන චන්ද්‍රිකා 2025 ජූනි මාස 24 වන දින මිය ගොස් ඇති බවට. තම පෙම්වතියගේ මිය යාම ගැන දුක් වූ හරේෂ් වහාම පොලිසියට පැමිණ මෙම මරණය සැකසහිත බවට චෝදනා කර මේ ගැන පොලිසියෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. ඒ අනුව විමර්ශනය ආරම්භ කළ පොලිසියට වැදගත් තොරතුරු කීපයක්ම ලැබිලා තියෙනවා. එහිදී පොලිසිය පවසන්නේ චන්ද්‍රිකාගේ මරණයෙන් පසු ඇගේ පවුලේ පිරිස් කිසිම වෛද්‍යවරයෙකු මුණ ගැසීම නොගිය අතර ඔවුන් කඩිමුඩියේම චන්ද්‍රිකාගේ ආදාහන කටයුතු සිදු කර ඇති බවටයි.
ඒ වගේම මෙම ආදානයට ඔවුන්ට සමීප කිසිම නෑදෑයෙක්ට සහ චන්ද්‍රිකාගේ එකම සහෝදරයට පවා ඔවුන් පැමිණෙන ලෙස ආරාධනා කර නැති බවටයි. එම නිසා චන්ද්‍රිකාගේ පවුලේ අය යමක් සැඟවීමට උත්සාහ කරන බවට පොලිසියට සැක ඇති වී තිබෙනවා. ඒ අනුව පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී පොලිසියට හෙළි වී ඇත්තේ චන්ද්‍රිකාගේ පියා සහ ඇයගේ මාමා ඇයව 2025 ජූනි මාස 24 වනදා මරා දමා ඇති බවටයි. එම ඝාතනය සඳහා ඔවුන් දෙදෙනා 3 ආකාරයේ සැලැස්මක් යොදා ඇති බවටද පොලිසියට හෙළි වී තිබෙනවා. ඒ අනුව පොලිසිය පවසන්නේ පළමුව චන්ද්‍රිකාගේ පියා තම දියණියට අධිමාත්‍රාවේ වේදනානාශක ඖෂධ ලබා දී ඇයව නිදි කරවා ඇති බවටයි. ඉන්පසු ඇයගේ මෙම නරුම පියා සහ ඇයගේ මාමා එකතු වී ඇයව ඇයගේ කාමරේ ලණුවක් එල්ලා ගෙල සිර කර තිබෙන බවටයි. එහිදී චන්ද්‍රිකාගේ පියාගේ සහ මාමාගේ සැලැස්ම වී තිබුණේ ඇය සිය කාමරේ දිවිනසාගෙන ඇති බවට එත්තු ගැන්වීමටයි. ඒ අනුව ලැබී ඇති සාක්ෂි සහ පරස්පර ප්‍රකාශ මත පදනම්ව ඒ චන්ද්‍රිකාගේ පියා විසින් සහ මාමා විසින් සැලසුම් කර සිදු කර ඇති ඝාතනයක් ලෙසට අවබෝධ වීමට පොලිසියට වැඩි දවසක් ගොස් නැහැ. ඒ අනුව මියගේ චන්ද්‍රිකාගේ පියා ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන ඇති අතර ඇයගේ ඝාතනයට සම්බන්ධ වූ මාමා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඉතින් තමන්ගේ ලෙයින් උපන් දරුවෙකු තමන්ටම මේ විදිහට ඝාතනය කරන්න පුළුවන්ද? මේ වගේ තවත් ඝාතනයක සුළුමුළු අරන් යටිහිත මාත් සමග ඊළඟ වීඩියෝවේදී හමුවෙමු.